යන්ත්‍ර දැම්මම මස් මාළු කන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? කිලි අහුවෙනවා. මටද යන්ත්‍රයටද? යන්ත්‍රයට. මමද පරිස්සම් වෙලා තියෙන යන්ත්‍රයේද පරිස්සම් කරලා තියෙන්නේ? යන්ත්‍රය. ඒකනේ ඔය මේ මරු වැඩ අපේ අය අනේ මන්ද කියලා වැඩක් නැහැ අපේ අයගේ බුද්ධිමත්කම් නන්නේ. ඔය යන්ත්‍ර දාපු අය පළවෙනි දවසේ දෙකේ මස් මාළු කන්නේ හරීම කැපකිරීමකින් මස් මාළු නොකා ඒ කැපකිරීම කරනවා. උපරිම දවසයි දෙකයි. ඉන්නම බෑ දැන්. ගෙදර හැමෝම මස් මාළු ගෙනල්ලා කනවා. දරා ගන්න බැරි වුණාම මොකෝ කරන්නේ? හරි ලස්සන වැඩ අපි කරන්නේ නේ. යනවා බුදුන් වඳින තැනට. ගිහිල්ලා යන්ත්‍රයේ හිමීහිට ගලවලා තියනවා බුදුහාඳුරන්ගේ එහා පැත්තේ. බුදුහාඳුර ජීවිතේට මේ යන්ත්‍ර ගැන කියලාත් නැහැ. උන්වහන්සේ මේ යන්ත්‍ර ගැන දේශනා කළාත් නැහැ. හිමීහිට යන්ත්‍රයේ බුදුහාඳුරගේ එහා පැත්තෙන් ගලවලා තියලා වැඳලා කියනවා. බුදුහාඳුරනේ මස් ඩිංගක් කාලෙන් නම් එතකම් පරිස්සම් කරගන්න. බුදුහාඳුරන්ට අපේට යන්ත්‍රයේ දීලා අර පේන තෙක්මානයක් නැති වෙන්න හැංගෙන්න ගිහිල්ලා මොකෝ කරන්නේ? පහුගිය ඇරියස් ටිකත් එක්ක අල්ලලම කනවද නැද්ද? පහුගිය ටිකත් එක්ක අල්ලලම ඇති වෙන්න මස් මාළු කනවා. කාලා දත්තසේ තියෙන ටිකත් අයින් කරගෙන ආයි මුකුත් දන්නේ නැති ගානට බුදුහාර ළඟට ඇවිල්ලා එහෙනම් බුදුහානේ පින් සිද්දෙච්චායනේ කියලා යන්ත්‍රය අරගෙන දාගෙන යනවා. දැන් වෙලා තියෙන්නේ පරිස්සම් කරේ මාවද යන්ත්‍රයේද? අනේ මන්දනේ. අපේ අම්මලට තාත්තලට සමහරට දරුවෝ බලා ගන්නවත් වෙලාවක් නැහැ. හැබැයි යන්ත්‍ර නම් පරිස්සම් කරන්න වෙලාව තියෙනවානේ. යන්ත්‍ර වෙනුවෙන් නම් කැපකිරීම කරන්න පුළුවන්. ගෝත්‍රික වෙන්න එපා. දැන්වත් ඕකෙන් එළියට එන්න. ඔය රාමුවෙන් එළියට එන්න. මිනිස්සෙක් කියලා කියන්නේ මතක තියාගන්න. බුදුහාඳුරෝ හරි සරලව දේශනා කරානේ මම කරන හොඳ මට එනවා. මම කරන නරක මට එනවා. මට නැතුව මේ වරදින්නේ හරි මම දුප්පත් වෙන්නේ හරි මම ලෙඩ වෙන්නේ හරි මේ ලෝකේ නැති ග්‍රහ ලෝකයක් හෙල්ලුණාට මම ලෙඩ වෙනවද? මොන පිස්සුද?